මේකෙන් පරල දේවල් අමතක කරලා දාලා මානෙල් එක සන්තෝෂෙන් ජීවත් වෙන්න බලපන් පුතේ. මම මේ ගේ ඉඩමයි මානෙල්ගේ නමට ලියලා දෙනවා. මේ ගෙවල් ඉඩමයි ලියලා දුන්නා කියලා මට මගේ හිතේ තියෙන දුක අඩු වෙන්නේ නෑ අම්මේ. මේ දරු පැටව දෙන්න හිටියේ නැත්තම් මම මෙලහටත් මානෙල්ව දික්කසාද කරලා. ඔව්. කොයි වෙලාවෙද මගෙන් දික්කසාද වෙන්නේ කියලා බල බල ඉන්නේ. එතකොට පුළුවන් නේ අර උර චක්‍රමාලේ කරේ එල්ලගන්න. මානෙල් මේ ඔය ජරා කතාව මට හෙන්ඩායි කියන්න එපා. මං දරුවෝ දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්. ඒ අහිංසකගේ ජීවිතේ මැද වටලා ඒකලගේ ජීවිතය විනාශ කරන්න මට ඕනාවක් නෑ. දැක්කද අම්මේ? දැක්කද? පුදුම සත්ව කරුණාවක් තියෙන අර කෙල්ල ගැන. මං කියන්නේ බොරුද ඉතින්? මේ මානෙල් හිතන් ඉන්න දෙයක් මගේ සමන්වලේ අතර නෑ. ඒක වැරදි කොනකින් අපි දිහා බලන්න ලෑස්ති වෙන්න එපා. ජයනාත් මං S2 දකින්න දේවල් බොරුයි කියලා කියන්න ලෑස්ති වෙන්න එපා. මේ මානෙල් මේ තමන් අතින් මුළු වරද වහගන්න මගේ පිට වරද පටවන්න ලෑස්ති වෙන්න එපා. දෙයි ආම්දුරනේ උඹලා දෙන්නගේ රණ්ඩුව නවත්ත ගනින්න. නවත්ත ගනින්න. හරියට පොර කුකුලෝ දෙන්නෙක් වගේ හැසිරෙන්නේ. ඒක නෙමෙයි. අර එහෙ ඉස්කෝලේ හිටිය කල්යාණි මිස් වගේ මෙහෙ අපිට හතුරුකම් කරන්න කවුරු ඉඳීද දන්නේ නැහැ. මං නම් හිතන්නේ නැතුව ඇති මේනකා. මොකද මානවඩු මහත්තයා මාත් එක්ක කිව්වා මෙහෙ ගුරුමඩුල හරි හොඳයි කියලා. කවද්ද එහෙම කිව්වේ? අපි එදා රෑ මලගෙදර ගියේ ඔයා නිදාගත්තද? අන්නේ වෙලේ මානවඩු මහත්තයා ඇවිල්ලා මාත් එක්ක කතා කරා. මේ සමන්මලි ඔය මානවඩු නම් ඔයාට දක්වන සෙනෙහස බොහෝම වැඩි. බලාගෙන පරිස්සමෙන්. මම නම් හිතන්නේ මේනකා ඒකේ මනුස්සයගේ හැටි කියලා. ඔයා මිනිස්සු ගැන තාම හරියට දන්නේ නෑ සමන්මලි. මට නම් ওই මිනිහාගේ මූණ දැක්කම මොකද්ද අමුත්තක් දැනෙනවා. මේකනේ මේනකා අපි මිනිස්සුන් වැඩි උලුට ගන්න නැතුව හිටියම අපිට කිසි ප්‍රශ්නයක් නෑ. ඒක ඇත්ත. කල්පනාවෙන් කතා කරන්න. තේරුණාද? එතකොට ඔක්කොම හරි. යමුද? යා. මම මේ උඹ එනකම් බලාගෙන හිටියේ. මචං මේ තීමී මට පොඩි සද්දයක් දැම්මනේ බා. නෑ. මොනවද මිනිහා කියන්නේ? ඌ කියනවා මගේ ගීතානිගේ සම්බන්ධය නවත්තන්න කියලා. ඌ මට තර්ජනය කරලා ගියේ. ඒ කියන්නේ දැන් මිනිහා චණ්ඩියෙක් කියලා මචං මේ තේමිය නෙමෙයි මොකා ඇවිල්ලා තර්ජනය කරත් මගේ ගීතානිගේ සම්බන්ධය නවත්තන්න බෑ මචං. මචං බෑ සමන්මලී ගමට ඇවිල්ලා ඉන්න හින්දා තේමිය ආයේ කොළඹ නොආයෙන්නත් පුළුවන්. සමන්මලී තේමියට එච්චර කැමති නෑ බං. කැමති වෙන්න තේමිය මිනිහෙක්ද බං? හැබැයි මචං තේමිය කොළඹ ගියේ නැත්තම් එහෙම ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔබ කිසි දෙයකට බය වෙන්න එපා. ඔබට ඕනම දෙයකට උඹ ළඟ මං ඉන්නවා. හරි? හරි ඒක තේමිය මොකද්ද බං අපිට? මම ප්‍රසන්න ඔබ දැන් තීරණයක් ගන්න ඕනේ. ඔබට ගීතානි ඕන නම් වැනි වැනි ඉඳලා හරියන්නේ. දැන් තියෙන තත්ත්වෙත් එක්ක මම මොකක් හරි තීරණයක් ගන්න වෙනවා. සුබම උදෑසනක් වේවා මුදලාලි. ඔබ දැන්ද නැහිටේ? දැන් විනාඩි 10ක් විතර වෙනවා. ඊයරේ අර දෙකොඩ හරි ජාමේ සුදු හාමිනයක් ලා පැදුරු සාජ්ජයට ගියානේ. ආව විතරයි කන්න පැලෙන්න නිින්ද ගියා. කන පැලෙන්න නිින්ද යන ඔබ කන පැලෙන්න මොනව හරි කරන්න ඇති. හරි හරි ඉතින් පොඩ්ඩක් වැඩි වුණා තමයි. උඹලාත් ඉතින් ඕනම ගුබ්බෑමකට රිංගනවනේ. රිංගලා පදන් වෙලා එනවා.
අර කතාවක් තියෙනවනේ ජීවිතං අනියතං කියලා. ඒකේ අනිත් එක තමයි මරණය නියතං. මරණය ස්ථිරයි. බොන්න එපා බං. ඔබ බැඳ දවසක ගෑණි ඔබට ගහලා පන්නයි. එතකොට නවත්තනවා. හරි. දැන් එතකොට මුදලාලි මේ ගෙදරට නෝන කෙනෙක් ගේන්නේ කවද්ද කියන්නකෝ බලන්න. ඒව ඉතින් අපිට ඕන වෙලාවට සිද්ධ වෙන්නේ නැහැ. ඒකට ස්වභාව ධර්මයා විසින් කල්යල් බලලා ඒව සිද්ධ වෙයි. දැන් කරන්න තියෙන එකම දේ තමයි ඔබ කඩේට බලයක්. මං එන්නම් කිව්වහම. බලන්නකො ජිනපාල අයියා. ගඟේ වතුර පාර හරි සැරයිනේ අප්පා. මොනවා කරන්නද බං? රස්සාව කරපන්. උඹලා හරියට වැඩේ කරේ නැත්නම් මගේ බඩකට පිරෙන්නේ නැහැ. නැත්තම් වැලි රස්සාව නැතුව අපි ආණ්ඩුවේ කන්තරු කුරුටු ගන්නෑ ජිනපාල අයියා. ඒක නම් ඇත්තම. මේ අද අර චණ්ඩි දෙන්න වැලි දාන්න වෙල නේද? අන්න අරහේ වැඩ. හැබැයි ජිනපාල අයියා උන් දෙන්න නම් එලවලා දාන්නම ඕනේ. මේ කලබල නොවි හිටපන්. ඒක මම වැඩි දවසක් යන්න කලින් කරන්න. දවසින් දවස අර ජයනාත් කියන එකගේ රෙස්පොට් එක වැඩි වෙනවා. උගේ රෙස්පොට් එක අරගෙන අශෝකේ රජා වෙලා. බලන්න එපෑයි උගේ ගෙම්බර් එක. කලබල නොවි හිටපන්. හෙට අනිද්දාම ඕගුන් දෙන්න මම මෙහෙම පන්නනවා. හරියට හරි ජිනපාල අයියා. තෝරු මෝරු එක්ක හැප්පිච්ච මේ දිනපාලට ඔය හාල් මැස්ස දෙන්න ඉච්චර දෙයක් නෙවෙයි. මේ ඔබ මට ගිහිල්ලා බුලත් ටිකක් කනවරේ. හරි මං සිංගාලා එන්නම් ජිනපාල අයියා. කට්ටිය මැඩිල් පහත් වෙන්න. අතුට්ට ගන්න. මාත් එක්කම තුන් අඩිය කරමු. හරි? 1 2 3 4 do mi te do mi te do mi kita do mi te do mi te do mi kita do mi te ko hayen kiyan do mi te do mi te do mi kita do mi te do mi te do mi kita do mi te do mi te do mi kita do mi te do mi te do mi kita do mi te do mi te do mi kita do mi te do mi te do mi kita do hayin kiyanna do mi te do mi kita do mi te do mi te do mi kita do mi te do mi te do mi kita do mi te do mi te do mi kita do mi te do mi te do mi kita do mi te do mi te do mi kita do හරි හරි අදට ඇති දැන් පුතාලා පන්ති වලට යන්නකෝ මිස් නටුමන හරිම ලස්සනයි. බොහොම ස්තුතියි සර්. මිස් කොහෙන්ද මේ ඉස්කෝලේට ආවේ? මෙහි ඉඳලම තමයි. මේ මගේ උපන් ගම. මං චූටි කාලේ ඉගෙන ගත්තත් මේ ඉස්කෝලේමයි. මිස් එන වාසනාවන්ත කෙනෙක්. තමන්ගේ උපන් ගමට පත්වීමක් හදාගන්න එක ලේසි නෑ. ඒක වාසනාව නෙමෙයි. ඒක මගේ ලැබීම. ඒකට ඉතින් වාසනාවක් තියෙන්න ඕන. ඒක නෙමෙයි මේ මිස්ගේ නම මොකද්ද? සමන්මලි. සමන්මලි. මිස්ගේ නම වගේම මිසුත් ලස්සනයි. සරි ගම කොහෙද? මම නුවර. නුවර කිව්වට නුවරින් ටිකක් එහා. පන්විල තැන්න කියලා දුෂ්කර ගමක්. සර් මොනවද උගන්වන්නේ? සංගීතය. එහෙනම් මිස් මම යන්න. හොඳයි.
අර ගියපු සර් ගොඩක් කාලෙක ඉඳන් දන්න කෙනෙක්ද? නෑ මේනක. දැන් තමයි අඳුරගත්තේ. කතා කර කර හිටිය විදිහට මට හිතුනේ ගොඩක් කාලෙක ඉඳන් දන්න කෙනෙක් කියලා. ඒකයි. මම නටුම් ගානනකොට ඇවිල්ලා බලන් ඉඳලා ඊට පස්සේ කතා කරේ. තරුණ කෙනෙක්නේ. වැඩි කතාවට යන්න එපා. මිනිස්සු වැරදියට හිතයි. ඒක වාට හරි නෑ. මට දැන් පන්තියක් මම යන්න. මගේ අතේ සල්ලි තිබ්බනම් මම මෙහෙම අම්මාව පයින් එක්කගෙන යන්නේ නෑ අම්මේ. මං ඉතින් හැමදාම ගමන් බිමන් ගියේ පයින් නැවේ. අද විතරක් මොකටද විශේෂත්වයක්? මං එහෙම කිව්වේ අම්මා මට ගේ ඉඩමයි ලියලා දුන්නට නෙවෙයි. මං කවදාවත් අම්මට වෙනස්කමක් කරලා නැහැ. ඔය කතා කරන්න ගිහිල්ලා අපි දෙන්නගේ ඇයි හොඳයිත් නැති වෙයි. ගෙදර ගිහිල්ලා බත් ටිකක් කාලා මෙයා. අද මං උඹට මේ ගේ ඉඩමයි ලියලා දුන්නයි කියලා දැනගත්තට පස්සේ නාලින් ජල්දි යල්ලා. එයා මොකටද අම්මත් එක්ක ජල්දි යල්ලන්නේ? එයාට කිසිම අයිතියක් නැහැ මේවට ඇඟිලි ගහන්න. උඹ එහෙම කිව්වට නාල්නියා මේවට අයිතිවාසිකම් කියාගත්තු ගමන් තමයි ඉන්නේ. අම්මට මොන හරි කිව්වොත් ඇවිල්ලා මට කියන්නකෝ. මං ගිහින් එයාට හොඳ දෙකක් කතා කරන්න. කියන දෙයක් කියාගත්තාවේ. උඹලා දෙන්න කෙස්වලු පටලව ගත්තාම මට ඕව බේරන්න යන්න හයි හදියක් නෑ මානෙලෝ. අම්මා මට මේ ගේ ඉඩමයි ලිව්වා කියලා. එයා මොකටද අම්මට බනින්නේ? ඔන්න අයියා මොන හරි කිව්වනම් කමන්න. නංගිලා මල්ලිලා අම්මලා දුවලා එකට එකව වෙලා කවදාවත් නැතුව කොහෙද මේ යන්නේ ජෝඩු දාලා? උඹ නොදැක්කට මමයි දුවයි 100,000 වාරයක් එකට ගමන් ගිහලා තියෙනවා. තේරෙනවද? යකෝ එච්චර වාරයක් ගියා නම් මෙච්චර මං කොහමද නොදකින්නේ? ඔච්චර වාරයක් ගියා නම් මගේ ඇස් ගෙඩි දෙකට එන ගහලාද බං? මාටින් මාමේ අපිට මහන්සි යන්න දෙන්න. ඉතින් බලයල්ලා මම උඹලා අල්ලගෙන නැහනේ. බලයල්ලා. මෙන්න මෙහාට එන්න අම්මේ යන්න. ඕ අනේ අගේ කරන්නේ නැතුව ගියාලා ගපා. උඹලා කොහෙද ගියේ? පොතකුයි පෑනකුයි ගෙනලා දුන්නා නම් ලියලම දෙන්න තිබ්බා. ඇයි බයි චරමාන්දු වෙන්න ඕනේ නෑනේ. උඹලා ඔය බලි කටවල් දෙකක් තියෙන්නේ. කටවල් අරලා කියාහල්ලා කො අගේ කරන්නේ නැතුව. මොකද උඹලා කටවල් වලට හෙන ගහලාද? මම මේ ගියේ මේ කෙල්ල ඉන්න ගේයි ඉඩමයි මේ කෙල්ලගේ නම්බර ලියලා දෙන්න. දැන් දැනගත්තනේ යනෝ යන්න. ඇත්තටම මේ වීඩියෝක් නෙමෙයි නේද කරන්නේ දුවේ? මානෙලා? ඒ යන් අම්මේ යන්න. මල කරදරේ හනුමන්ත වගේ හැම වෙලාවෙම පස්සෙන් එනවා. අඩේ ඉඩමලි ආපු සන්තෝෂෙට කීයක් හරි ඉල්ල ගන්න තිබුණා මානෙලාගේ. මේ දෙකේ ඉඩමක් නෙමෙයි ගමක් ලියලා දුන්නා තෝකීගෙන් 7-5ක් ගන්න බෑ. මන් දන්නේ නැද්ද මානෙලාගේ හැටි? කොහෙද අම්මා ගියේ කියන්නේවත් නැතුව. මම මෙතන ගිරිපත් වෙලා බලාගෙන ඉන්නවා. ධර්මසිරින් නැති වෙලාව මොන හරි වුණා නම් ඒකටත් බැනුම් අහන්න ඕනේ මම. කරුමයක් පරිසම් දෙන්න තියෙනවා නම් උඹට තියා සක්කරයටවත් ඒක නවත්තන්න බෑ නාල්නියෝ. යන්න තැනට කියලා යන්න. සද්ද නොකර යන්න නැතුව. මේ නාල්නියෝ මට නීති රීති දාන්න එන්න එපා. තේරුණාද? මට මගේ පාඩුවේ ජීවත් වෙන්න දීපන්. මම නීති රීති දාන්න ආවේ නෑ. මං කිව්වේ යන තැනක සද්ද නොකර යන්න නැතුව කියලා යන්න කියලා. ඒක නීති රීති දැම්මිලක් නෙමෙයි. අප්පච්චි ඇවිදලා මගේ කකුල් දෙකක් දෙදෙනවා අප්පා. අම්මෝ අම්මේ අම්මේ දුර ගමනක් ගිහින් තියෙන්නේ. ඔව් ඉතින් එහෙමයි කියලා හිතාගනින්කෝ. ඇයි අම්මට බැරි අම්මා ගියේ කොහෙද කියලා මට කියන්න? උඹට ඒ වයින් වැඩක් නැහැ. උඹගේ පාඩුවේ ඉඳහන්කෝ. හරි. මන් දන්නවා. අම්මා ගියේ මානෙල්ට ගේ ඉඩමයි ලියලා දෙන්න. මේ
අද හැන්දෑවට වහීද දන්නේ නේද? අම්මේ මේ මට වැස්සත් එකයි පෑවුවත් එකයි. ඇයි අම්මට බැරි මං අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න? ඒකිට ඒ ගේ ඉඩමයි ලියලා දුන්නයි කියලා උඹට දින රුදාව මොකද්ද? කිව්වම බලන්න. හරි. මං හිතපු දේ හරි. එහෙනම් අම්මා ගිහින් තියෙන ওই රාජකාරියට තමයි. ඔව් මං ඒ රාජකාරියට තමයි ගියේ. මගේ දේවල් මගේ දරුවන්ට ලියලා දෙන්න මට කාගෙන්වත් අවසර වුණේ නෑ. අම්මේ මේ අම්මට ඉන්නේ ඒ දරුවා විතරක් නෙමෙයි. හොඳට මතක තියාගන්න තව දරුවෙක් ඉන්නවා. අම්මා අදටත් කාලා බීලා ඇඳලා ඉන්නේ ඒ දරුවලන් කියන එක මතක තියාගන්න. මං පුතාගෙන් ඒ කන බත් කටට මම ණය නැහැ. මම ලේ කිරි කරලා උට පෝලයි මං ඌව උස්මහත් කළේ. හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවෝ උස්මහත් කරන්නේ ලේ කිරි කරලා පෝල තමයි. අම්මගෙන් බීපු කිරිවලට ඒ පුතත් ණය නැහැ. අම්මා යුතුයකම් ඉෂ්ට කරන්න දන්නේ තමන්ගේ දෝණියෙන්දට විතරයි. ඒ යුතුයකම් ඉෂ්ට කරන පුතාට යුතුයකම් ඉෂ්ට කරන්න අම්මා දන්නේ නැහැ. උඹ කොහොමද එහෙම කියන්නේ? මම ධර්මසිරියට යුතුයකම් ඉෂ්ට කරලායි තියෙන්නේ. අපෝ ඔය මහ ලොකුට ඉෂ්ට කරලා තියෙන යුතුයකම්. අන්තිමට ගේයිඩමයි දෙකම දෝණියෙන්දට ලියලා දුන්නා. දැන් ඉතින් ගිහින් නතර වෙන එකයි ඇත්ත එහෙම. ඉතින් සංගීත සර් තව මොනවද අහපු විස්තර? ගොඩක් දේවල් කිව්වා. ඒ හැම දෙයක්ම ඉතින් ඔයාට කියන්න ඕනෙත් නෑනේ. අපේ එක දවසට දෙන්න එච්චර පෞද්ගලික දේවල් කතා කරාද? අනේ නෑ මේනක. එහෙම පෞද්ගලික දෙයක් කතා කරේ නෑ. මේ අර ඉංග්‍රීසි උගන්වන සකුන්තලා මිස් සංගීත සර්ට උනන්දුයි කියලා වට ටිකක් හිතෙන්නේ නැද්ද? ටිකක් නෙමෙයි මේනක. මට හිතෙනවා සකුන්තලා මිස් සංගීත සර් ගැන ගොඩක් උනන්දුයි වගේ. හැබැයි සර්ගේ හිතේ නම් එහෙම උනන්දුවක් නැහැ වගේ. මං දැක්ක ඔය දෙන කතා කර කර ඉන්නවා දැකලා මූණ කුඹහට්ටි වයි කරගෙන ඉන්නවා. අර ඒ කල්යාණ මිස් වගේ මේ සකුන්තලා මිස් අපිට කරදරයක් වෙයිද දන්නේ නේද මේනක. මට කෙසේ වෙතත් ඔයාට නම් ප්‍රශ්නයක් වෙයිද කියලා කියන්න බෑ. කොකටත් අපි සංගීතය ටිකක් මගේ අරලා ඉමු. ඒක ඉතින් ඔය කැමැත්ත. පස්සෙන් පහු මොනවා වේද කවුද දන්නේ?